හායි කොහොමද ඔයගලන්ට මේ vlog එක පටන් ගන්නෙ අපේ ගෙදරට මම මේ කර්ටන්ස් වගේ දාන එකකින් මෙන්න මේ Windows එකට මට හිතුණා කර්ටන්ස් එකක් ආවොත් හොඳයි කියලා ඒ කර්ටන්ස් එක හයි කරන එක තමයි මේ තියෙන්නේ ඒ දවසේ මර ආව හෙන හුලඟකට මේ අපේ ගෙවල් ගාව ගහක් කඩන් වැටිච්ච එක. දැන් අපි යන් ජාතකයක් අහන්න. ගොඩක් කලාට මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ මැසේජ් කරලාම මේ හරි පාර්ට්නර් කෙනෙක්ව තෝරගන්නේ කොහොමද කියලා. හරි පාර්ට්නර් කෙනෙක්ව තෝරගන්න එක මට ඒගොල්ලන්ට මෙහෙමයි කියලා කියන්න බෑ. හැබැයි හරි පාර්ට්නර් කෙනෙක්ව තෝරගද්දී මෙන්න මෙහෙම හිතුවොත් සමහරක් විට ඔයා හිතන විදිය වෙනස් වෙන්න ඕන. හරිද? අපි පාර්ට්නර් කෙනෙක්ව තෝරගද්දී ඒ කෙනා දැන් ඔයාගේ කවුරු හරි හිතාගෙන ඉන්නවා කියනකො මෙයා කියලා. ඒ කෙනාට පුළුවන්ද ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි මරණයකදී ඔයාව හරියට ගයිඩ් කරන්න. ඒක ඇහුනහම නිකන් හරි අමුතුයි වගේ දැනෙන්න පුළුවන්. හැබැයි it's a big question. අපේ පේරන්ට් කෙනෙක් නැති වෙනවයි කියන එක අපේ පේරන්ට් කෙනෙක්ගේ මිය යාම අපිට හරිම සංවේදී අර ගොඩාක් අපි ග්‍රීව් කරන තැනක්නේ ජීවිතේ. එතකොට ඒ වගේ හරි අමාරු මොහොතකදී ඔයාව ස්ට්‍රෙස් නොවි ડિප්‍රෙස් නොවි ඒ සිටුේෂන් එක ලස්සනට හැන්ඩල් කරන්න පුළුවන් කෙනෙක්ද ඔයාගේ පාර්ට්නර් කියලා ඔයාට තේරෙන්න ඕනේ. දැන් ඔයා දැන් ටික කාලයක් ආශ්‍රය කරද්දී ඔයාට තේරෙනවනේ මෙයාගේ ඩිසිෂන් මේකින් කොහොමද, මෙයා ප්‍රශ්නයකදී හැසිරෙන්නේ කොහොමද කියන එක. මොකද මේ වගේ වෙලාවකට ඔයාට කණ්ඩ හිතෙන්නේ නැහැ, හඳින්න හිතෙන්නේ නැහැ, මුණ හොදන්න හිතෙන්නේ නැහැ, දුවම් මාරු කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ අපිට ජීවිතේ වෙන්න පුළුවන් ලොකුම දුක ගොඩක් වෙලාවට ඒකනේ. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයා ඇවිල්ලා ඩොක්ටර්ස්ලාත් එක්ක මේ ප්‍රොසෙස් එක කතා කරන එක හරි ස්ට්‍රෙස්ෆුල් වෙනවා. ඉතින් ඒක හරියට මැනේජ් කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මළගයක් ඇරේන්ජ් කරන්න වෙනවා. ඒක හිතන්නවත් බෑ. ඔක දැන් ඒ වගේ දෙයක් සමහරක් වෙලාවට මම ඕගොල්ලන්ට එහෙම වෙනවද නැහැ. මට සමහරක් වෙලාවට කවදා හරි දවසක මගේ අම්මා තාත්තා නැති වෙනවා කියන එක හිතන්න ආසත් නැහැ. ඒ හිතද්දිම මට මාර දුකක් එනවා. ඉතින් ඒ වගේ මොහොතකදී එහෙම දෙයක් වෙලත් නැතු. ඉතින් එහෙම දෙයක් වුණාම ඒ වගේ අවස්ථාවකදී ඔයාව ස්ට්‍රෝං කරලා ඔයා නෑ එහෙම නෙවෙයි මම මේක බලා ගන්නම් ඔයා අපි හැමෝටම ග්‍රීව් වෙන්න කියන්නේ ග්‍රීවිං වලට කාලයක් යනවා. ඒ කාලේ ඔයාට දීලා ඒ සිටුේෂන් එකේදී ඔයාත් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක එක එක්කෙනාගෙන් ඔයා හොයන්න නැතුව ඔයා කල්පනා කරන ඔයා ඒ වගේ මිනිස්සෙක්ද කියන එක. ඔයාට පුළුවන් ද ඔයාගේ පාර්ට්නර්ට ඒ වගේ දෙයකට මුණ දෙන්නුනහම මට මේ සිටුේෂන් එක මගේ අතට අරගෙන ඔයාගේ පාර්ට්නර්වත් දරාගෙන ඒ සොසයිටි එකට වෙන්න ඕනි සමහර යුතුයකම් ඒ විදිහට කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක්ද ඔයා කියන එක ඔයා හිතන්නත් ඕනේ. ඔයාට ලැබිලා තියෙන කෙනා ඔයා වෙනුවෙන් එහෙම කරයිද මේ වගේ අමාරු සිටුේෂන් එකකදී ඔයා ළඟින් ඉඳීද කියන එකත් ඔයා හිතුවොත් එතනදී ඔයාට උත්තරයක් එයි. එතකොට දැන් ওই මම මේ කිව්ව කතාව කියද්දිම ආගේ ඔලුවට එනවනේ මෙයාට නම් මේක පුළුවන්ද මෙයාට නම් මේක බැරිද කියලා. ඉතින් ඒ ඔයාගේ පාර්ට්නර්ට එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඔයාටත් එහෙම වෙන්න ඕනේ ඔයාගේ පාර්ට්නර්ගෙන්. හැමතිස්සෙම අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේම ඔයාටත් ඒ කෙනා වෙනුවෙන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැන් මේ දවස්වල ලගිනදී සෝෂල් මීඩියා වල හෙන්න ෆේමස් internationally famous couples break up වෙනවා. So එතකොට ඔයගලන්ට තේරෙනවද ඔය හැම ඉන්ටර්නෙට් එකේ ඔය පෙන්නගෙන ඉන්න ඔය සුපුරුත්තක් මාර ෆැන්ටසි ලෝකවල වල ජීවත් වෙන අය ෆැන්ටසි වගේ පෙන්නගෙන රිලේෂන්ෂිප්ස් ජීවත් වෙන දේවල් ඇත්ත ජීවිතේ නැහැ. හරිද? ඒවා එහෙම නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නත් ඒවා බලාපොරොත්තු වෙන්නේ යන්න තමන්ගේ ළඟ ඉන්න පාර්ට්නර් එපා වෙන එක විතරයි වෙන්නේ. තමන්ට ලැබිලා තියෙන පාර්ට්නර් තමන්ට ලැබිලා තියෙන ජීවිතේ හරි ගස්සගෙන යන එක තමයි කරන්න ඕනේ. ඉතින් තමයි අපි සෝෂල් මීඩියා වලනේ දැන් ගොඩක් කාලේ ගත කරන්නේ. ඒතර සෝෂල් මීඩියා වලට ආවම අපිට පේනවානේ මේ එක එක්කෙනා එක දේවල් ගත්ත ඒවා, ඒක ෆැන්සි දේවල් ගත්ත ඒවා, අර මිනිස්සු ඉතින් ෆැන්සි දේවල් ගත්ත දේවල් අර මේවා තමයි ගොඩක් වෙලාවට Facebook වල, Instagram වල, TikTok වල ෂෙයා කරන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතේ කොච්චර කටුකද දුකද කියලා ෂෙයා කරන අඩුයිනේ. ඉතින් දැන් ඔයා ලක්ෂයක පඩියක් තියාගෙන හිතන්නකො එක්කෙනෙක් මොකක් හරි 50000 60000ක බෑග් එකක් පෙන්නුවයි කියලා ඔයගලන්. ඕගොල්ලෝ ගිහිල්ලා අර ලක්ෂයෙන් 50000 60000 කියලා කරලා ඒ බෑග් එකම ගන්න කෙනෙක් නෙවෙයි වෙන්න ඕනේ. එක්කෝ ඒ වගේ බෑග් එකක් ගන්න ඔයා ඒ තරම් හම්බ කරන කෙනෙක් වෙන්න ඕනේ.
කසාදයක් බැඳලා ගිහලා ජීවිතේ මුල් කාලෙදී අර රෝසමල් යහනාවක් වගේ හැමෝටම දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන අය ඉන්නවා. එහෙම දැනෙන එන බ්ලෙස්ඩ් ජීවිත තියන අය ඉන්නවා. හැබැයි ගොඩක් අය රාජ්‍ය ජොබ්ස් කරන සාමාන්‍ය ජොබ්ස් කරන අයට එහෙම එක රෝසමල් යහනාවක් ගොඩක් වෙලාවට එන්නේ නැහැ. ඉතින් එහෙම ඕගොල්ලෝ දැන් එතකොට ඕගොල්ලෝ ඔයගලගේ needs and wants හරියට බැලන්ස් කරගන්න ඕනේ. මොනවද ඇත්තටම අපේ රෙන්ට් එක ගෙවන එක, ලයිට් බිල්, වතුර බිල් ගෙවන එක, ටෙලිෆෝන් බිල් ගෙවන එක, ට්‍රාන්ස්පෝර්ටේෂන් ඔය ටික තමයි අපේ මූලික වෙන්න ඕනේ. ඊට පස්සේ අපි සේව් කරන්න ඕනේ කියලා තේරුම් ගන්න. ඔයා රිලේෂන්ෂිප් එකක් හරි මැරේජ් එකක් ඇතුලේ හරි තව කවුරු හරි කරන දෙයක් කර ඉන්න හැදුවොත් එහෙම ඔයාගේ needs and wants හරියට බැලන්ස් කරගත්තේ නැත්නම් එහෙම ඒක අපි යවන්නේ අපේ පාර්ට්නර් ගෙවිදින්. මම මෙයා බැඳ හින්දා තමයි මෙහෙම වුනේ. මෙයා හින්දා තමයි මෙහෙම වුනේ. මගේ ජීවිතේ මෙයා හින්දා තමයි විනාශ වුනේ. වගේ කියලා හිතනවා. ඇත්තටම කවුරුත් හින්දා නෙමෙයි විනාශ වෙන්නේ අපි ගන්න සමහර ඩිසිෂන්ස් නිසා. මෙහෙමයි තමන්ගේ පාර්ට්නර් අර නාසිස්ටික් පාර්ට්නර් කෙනෙක් නම් එහෙම නැත්නම් ඇබියුසිව් පාර්ට්නර් කෙනෙක් නම් එහෙම ජීවිතයක් මානසික විනාශ වෙන්න පුළුවන්. එහෙම හැබැයි ගොඩක් වෙලාවට මේ විනාශ වෙන්න පටන් ගන්නේ ගොඩක් වෙලාවට එහෙම නාසිස්ටික් හරි ඇබියුසිව් පාර්ට්නර් කෙනෙක් හරි නැතුව නිකන් මැරේජ් එකක් එන්ඩ් වෙන්නේ රිලේෂන්ෂිප් එකක් එන්ඩ් වෙන්නේ ගොඩක් වෙලාවට අනවශ්‍ය හයි එක්ස්පෙක්ටේෂන්ස් සහ අනිත් අයගේ ජීවිත අපි ජීවත් වෙන්නේ අනේකෙන්. ඉතින් Tamanට ලැබිලා තියෙන ජීවිතේ ඒක හරි පුංචියට පටන් අරන් ඒක ටික ඩිවෙලොප් කරගෙන යන්න බලන්න. ඔහොම තමයි ඉතින් කසාදයක් බැඳලා හරියට ජීවත් වෙන්නේ සහ හරියට පාර්ට්නර් කෙනෙක් තෝරගන්නේ. අනිත් එක තමයි ඉතින් සාමාන්‍යයෙන් මම දන්න විදිහට ඕගොල්ලෝ දන්න සමහර තියරිස් උත් ඇති මේ එක මේ පාර්ට්නර්ස් තෝරගන්න සහ කසාදකින් පස්සේ ජීවත් වෙන ජීවිතේ හරියට කොහොමද කරගෙන යන්නේ කියලා ඕගොල්ලෝ මට වඩා දන්න ඇති. මට වඩා ගොඩාක් කල් සතුටින් සාමදානෙන් පවුල් කන අය ඇති. ඒ හින්දා ඕගොල්ලෝ හොඳට දන්නවා ඇති මට වඩා. මේ ඉතින් මට තේරෙන විදිහ මගේ මේ වයසට මට හිතෙන්නේ මෙහෙම තමයි වෙන්න ඕනි කියලා. තව ප්‍රශ්නයක් අහලා තිබ්බා දැන් යාළු වුණාට පස්සේ කොහොමද ගැළපෙන්නේ නැති කෙනෙක්ගෙන් අයින් වෙන්නේ කියලා. මේ ප්‍රශ්නෙට උත්තරේ හරි අමාරුයි දෙන්න. හරිද? මොකද දැන් ලංකාවේ අපි අර පොඩි කාලම් බලන ටීවී channel වලයි ඔය බලපු ටීවී shows ෆිල්ම් වල යන්නේ මිනිස්සු දැක ගම අපි කියලා එකපාරටම I love you කියන scene දකින්න. එතකොට අර යුරෝප් කන්ට්‍රීස් වලදී වෙන්නේ ඒකල ටිකක් කල් ආශ්‍රය කරලා සමහර කරලා ළමයිනුත් අදලා එකට ලිවිං ටුගෙදර් අවුරුදු ගානකට ඉරියට පස්සේ තමයි ඒකල ඩිසයිඩ් කරන්නේ මේ කෙනාවද මම මැරි කරන්න කියන එක. මේ කෙනාත් I love you කියන වචනේ කියන්නේ ඒගොල්ලෝ හරි බයයිනේ. ලංකාව ඉන්දියාව පාකිස්තානය ඔය වගේ රටවල දැක ගමන් I love you කියනවා නිකන්. ඒ මනුස්සයා හොඳද නරකද කල්ද සුදුද චරිතය කියලාවත් දන්නේ නැහැ. ඒක තමයි මුල්ම ප්‍රශ්නේ. මොකද I love you කිව්වට පස්සේ ඔයා එතන බවුන්ඩ් වෙනවා ඒ කෙනාට ආදරෙයි කියන වචනේ කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ අයින් වෙද්දි ඔයාලා නිකන් ද්‍රෝහිකමක් කරා වගේ වෙනවා. ඔයාලට පස්සේ තේරෙනවා මේ කෙනා ගැළපෙන්නේ නැහැ. මෙයාට තියෙන මගේ අදහස් නෙවෙයි කියලා. ඉතින් එහෙම තැනකදී ඇත්තටම කරන්න තියෙන්නේ එහෙම ඔයාලට තේරුමත් කවුරුහරි ගැළපෙන්නේ නැහැ කියලා ඒ කෙනත් එක්ක හරි ට්‍රාන්ස්පේරන්ට්ලි කතා කරන්න. ඉස්සෙල්ලා කතා කරන්න කලින් ඔයා පොතක් හරි වැනක් හරි අරන් ලියන්න ඇයි මට මේ කෙනාව ගැළපෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ කියලා. ඒ ටික ඔක්කොම හොඳ ලියන්න. සමහර කල් ලියද්දී ඔයාලට තේරෙන්නේ නැහැ මම මේ කිසි වැඩකට නැති දේවල් නෙමෙයි ලියන්නේ මේ වගේ දේවල් ගෑණික් මිනිහෙක් දාලා යනවාද කියලා හිතේ. සමහරක් වෙලාවට ඔයාලට ලියද්දී මම මෙච්චර කල් දරාගෙන ඉඳලා තියෙන්නේ දරාගෙන ඉන්න ඕනේ නැති දෙයක් නේද කියලා. ඊට පස්සේ ඒ කෙනත් එක දැන් ඔයාලට තේරෙනවා හරි දැන් මේක බෑ දිගටම කරගෙන යන්න කියලා. මේක මට mentally physically මාව drain වෙන relationship එකක් කියලා ඒ කෙනත් එක communicate කරන්න. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මෙහෙම තියෙනවා. දැන් ගොඩක් වෙලාවට නේ නාසිසිස්ට්ලා ඕක ඔයාගේ පැත්තට දාලා ඔයාව අධිකාරය කරනවා. මම කියන්නේ දැන් ඔයාට කවුරු හරි කෙලින් ඇවිල්ලා කිව්වොත් මට ඔයාව ගැළපෙන්නේ නැහැ කියලා ඒ කෙනාට හේතු දෙන්න යන්න එපා. නෑ ඔයාව මට ගැළපෙනවා. නෑ ඔයාට ගැළපෙන හොඳම කෙනා මම කියලා. ඒකෙන් ඔයාටම තමයි ඩැමේජ් එකක් ඔයාගේ අනාගතයට කරගන්නේ. ඉතින් කවුරු හරි එහෙම ඇවිල්ලා ඔයාට කිව්වොත් මට ඔයාව ගැළපෙන්නේ නැහැ මෙන්න මේ හේතු තියෙනවා ගැළපෙන්නේ නැහැ කියලා ඔයා බලෙන් ඒ කෙනාගේ රිලේෂන්ෂිප් එක ASCII තියාගන්න වෙන්නේ ඒ කෙනාට තව ඔයාගේ නොගැළපෙන තැන් පේන එක විතරයි. ගැළපෙන තැන් පේන්නේ සමහරක් විට අර ඔයා අයාගේ ඔළුවට නෑ ගැළපෙනවා කියලා ලොකු අර
ලොකුවට අර හිර කරගෙන තියාගෙන ඉන්න මැරේජ් එකට ගියත් ඔක අන්තිමට ඩිවෝර්ස් එකකින් නැත්නම් ඇබියුසිව් රිලේෂන්ෂිප් එකකින් නැත්නම් චීටිං කියන තැන් වලට ගිහිල්ලා අනවශ්‍ය හાર્ට් බ්‍රේක්ස් වලට ගිහිල්ලා තමයි මේක නතර වෙන්නේ. සෝ කෙනෙක් වාට මටව ගැලපෙන්නේ නැහැ කිව්වොත් ආයෙ එතන ඉන්න එපා. අනික මම කියන්නේ මේ මොකද දැන් ගැලපෙන්නේ නැහැ කියන කෙනාට ගැලපෙන්නේ නැහැ කියන එක තේරිලානේ. හින්ද එයා අයින් වෙන්න හදන්නේ. අයින් වෙන්න හදනවා නම් කෙනෙක් අයින් වෙන්න දෙන්න. හරි බොරුවට ඊකනත් එක තව පැටලි ඉන්න යන්න එපා. තවට ඊට වඩා හොඳ කෙනෙක් හම්බෙයි. කෙනෙක් වාට ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඒ කෙනාට අර මං වගේ කෙලින් ගිහිල්ලා කියන්නේ ඒක. කියලා ඊට පස්සේ හරි ඩිසිෂන් එකකට ඇවිල්ලා අයින් වෙන්න ගැලපෙන්නේ නැහැ කිය හිතෙන් හිත ඒ කෙනත් එක්කම ගැටි ජීවත් වෙන්න යන්න එපා. දැන් මගේ ජාතක කතා ඇහුවා ඇති අපි දැන් යන් කන්න. මං සාමාන්‍ය මාසෙකට පාරක් යනවා ඉන්දියන් කෑම කන්න. ඉන්දියන් කෑම කියන්නේ මගේ ඇබ්සලූට් ෆේවරිට්. මං දන්නේ ඇයි කියලා මං හිතන්නේ ඒ ෆ්ලේවර්ස් වලට මං මාර ආසයි. මං කැපචිනෝ එකකුත් ඕඩර් කරා. මේ කැපචිනෝ එක මේ තියෙන්නේ ලස්සනට තියෙන හැබැයි මේ ආර්ට් එකක් දාලා ගෙනල්ලා නෑ යන්නේ. ඊට පස්සේ අපේ නාන් ටික ආවා මික චීස් නාන් මට සාමාන්‍ය තලප්ප කට්ටික හරි ගියද දැන් චෝලක හරි ගියද. මම කපු රසම ඉන්දියන් කෑම තියෙන්නේ ශැන්ග්‍රිලා එකේ. මාර රසයි ඒගොල්ලන්ගේ ඉන්දියන් මෙනු එක. මෙතනත් එච්චරම නැති වුණාට මෙතනත් හොඳයි. මෙතනත් ඉන්දියන් චෙෆ්ලලු ඉන්නේ. මේක තියෙන්නේ කොහෙද? තලවතුගොඩ නේ. තලවතුගොඩ අර ග්‍රෑන්ඩ් මොනාජ් කියලා තියෙන අන්න ඒක. හොඳේ. ඒකේ චීස් නාන් ගත්තේ. ඊට පස්සේ අපි ගත්තා බටර් චිකන් එකක්. මේ තියෙන්නේ බටර් චිකන් එක. ඒකත් රසයි. ඊට පස්සේ තව මොනා හරි කරි එකක් ගත්තා. මට ඒවේ නම් හරියට මතක නැහැ. හැබැයි මේ හැම එකම හරි රහයි. ඒගොල්ලන්ගෙන් අහලා තමයි ගත්තේ. ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් වලට මම කරේ ෆිෂ් එකක් මම කරි ගත්තේ. හරිම රසට තිබ්බා ඒගොල්ලන්ගේ කෑම. කියන්නේ මට මාසෙකට එකපාරක් මෙතනින් කෑවා නිකන් එන්නම සැටිස්ෆයිඩ්. හැමදාම කන්නේ නැහැ. දැන් මේවා බලලා හිතන්න එපා මම සතියක් ගානේ ගිහිල්ලා මේවා කනවා කියලා. ඊට පස්සේ මම කැපචිනෝ එක බිව්වා. මම ඇත්තටම රසම කැපචිනෝ එක බීලා තියෙන්නේ හම්බන්තොට ශැන්ග්‍රිලා එකේ. මම දන්නේ මට තාම ඒ කැපචිනෝ එකේ රස වෙන කිසිම කැෆේ එකකින් ඇවිල්ලා නැහැ අප්පා. මේකත් ෂේප් මේකේ ඔය මං දාගත්ත සීනි ඇති නැහැ. මං හිතන්නේ මදි වෙලා මූණේ හැටි පේනවනේ. මම තව සීනි එකක් දාගන්න ආදී හොඳ නැහැ. මෙහෙම සීනි දිය කර බොන්න ළමයි. ඒගොල්ලෝ මොනවා කරන්නේද රස නැහැනේ. ඒ හින්දා මං දිය කරලා ගත්තා. ඉතින් තා සීනි එක. මම ඉතින් හිතනවා මම මේ කරන vlogs වලින් අඩුම තරමේ කවුරු හරි පොඩි දෙයක් හරි ඉගෙන ගනින්න කියලා. මොකද අවුරුදු 31ක් නේද social media content creators influencers හැටියට අපි එක societies වලට යනවා. ඒක එක societies වලදී content creators විදියට ඕකලන්ට ඉන්ටර්නෙට් එකෙන් පේන අයව අපි දකිනවා. ඒගොල්ලන්ගේ ඇත්ත ජීවිත අපි දකිනවා. ඒ වගේ සමාජයේ ගොඩක් අයගේ ඇත්ත ජීවිත අපි දකිනවා. ඉතින් ඒවත් එක්ක බැඳිච්ච මේ ඇත්ත ජීවිතයේ දේවල් තමයි ඔයගලන්ට ගේන්නේ කිසිම fantasy එකක් නැතුව. So yeah, I hope you guys learn something and thank you for watching. Bye.